හායි හැමෝටම කොහොමද? හැමෝම හොඳින් සනීපෙන් සතුටෙන් ඉන්නවා ඇති කියලා මං හිතනවා. අද අපි යන්නේ කොහෙද කියලා ඔයාලා දැනටමත් දන්නවා. ඉතින් අද අපි හිතුවා පොඩි වෙනසකටත් එක්ක නාන්න යන්න. ඉතින් අපි ඉන්න පැත්ත ඌව පළාතේ ප්‍රසිද්ධම දිය ඇල්ලක් තමයි බෝපුරුවැල්ල කියලා කියන්නේ. ඉතින් මං හිතන්නේ හැමෝම දන්න දිය ඇල්ලක්, සංචාරක ආකර්ෂණීය ගොඩක් දිනාගත්තු දිය ඇල්ලක් තමයි බෝපුරුවැල්ල දිය ඇල්ල. ඉතින් ඒකේ ඔයාලා දන්නවද නාන්න පුළුවන් කියලා? හැබැයි මං හිතන්නේ ඒ ගමේ අවටින් අය නාන්න එන්නේ බෝපුරුවැල්ලට. හැබැයි ඒකේ හැමතැනම නාන්නත් බෑ. යම්කිසි තෝරගත්ත ස්ථාන කිහිපයක් පමණයි තියෙන්නේ නාන්න. ඉතින් හස්බන්ඩ් මමයි මීට කලින් මේ වගේ නාන්න ගිහිලා තියෙනවා බෝපුරුවැල්ලට. වතුර ගොඩාක් සීතලයි. ඉතින් අදත් අපි හිතුවා ඒ පොඩි වෙනසකට එක්ක බෝපුරුවැල්ලට නාන්න යන්න ඕනි කියලා. පේරවැල්ල ඇල්ල. මොකද්ද මේ පේරවැල්ල ඇල්ල? පේරවැල්ල ඇල්ල කියන්නේ බෝපුරුවැල්ලටම තමයි. ඒ වගේම තමයි මේ බෝපුරුවැල්ල පිහිටලා තියෙන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ. වැලිමඩයි ඌව පරණ ගම, ඒ කියන්නේ රේන්දපොළ අන්නේ සීමාවට වගේ තමයි පිහිටලා තියෙන්නේ. නුවරඑළිය නගරයේ ඉඳලා කිලෝමීටර් 15ක් විතර දුරින් තමයි මේක පිහිටලා තියෙන්නේ. ඉතින් ඔයාලා දන්නවද මේ දිය ඇල්ල නිර්මාණය වෙන්නේ මේ කොහෙන්ද කියලා? මේක නිර්මාණය වෙන්නේ නුවරඑළිය සීතායිලිය කියන ප්‍රදේශය ඔයගොල්ලෝ අහලා තියෙනවද? අන්නේ ප්‍රදේශයේ තියෙන ජලෝල්පත් වලින් තමයි මේ බෝපුරුවැල්ල පටන් ගන්නෙ. ඔයාලා දිය ඇල්ල බලන්න එනවනම් ප්‍රධාන මාර්ගයේ ඉඳලා දිය ඇල්ලට ගමන් කරන්න කිලෝමීටර් 1-2ක් අතර ප්‍රමාණයක් තියෙනවා. ඉතින් පොඩි අඩිපාරක් දිගේ තමයි ගමන් කරන්න තියෙන්නේ. චුට්ටක් ඉතින් ගමන් මහන්සියක් තියෙනවා. හැබැයි පරිසරය නම් හරිම ලස්සනයි. ඉතින් ආවට පාඩුවක් නෑ ඔයාලට. මේක අනිවාර්යෙන් මේ පැත්තේ ආවොත්, නුවරඑළිය පැත්තේ ආවොත් බලලා යන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි ඔයාලට නාන්න ඕනේ නම් අනිවාර්යයෙන්ම දිය ඇල්ලේ පාමුල වගේ තියෙනව ස්නානය කරන්න සහ වේග ගන්න ආරක්ෂිත ස්ථාන නම් කරලා තියෙනවා. අන්නේ ස්ථාන වලින් තමයි නාන්න ඕනේ. ඒ වගේම තව වැදගත් දෙයක් මතක තියාගන්න ඕනේ. වැසි දිනවලදී මේක එක පාරටම වතුර වැඩි වෙන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යයෙන්ම ජල මට්ටම එකපාරට ඉහළ යන්න පුළුවන් නිසා හරි පරිස්සමෙන් මේකට නාන්න යනවා නම් චුට්ටක් බලලා එන්න ඕනේ කාලගුණික තත්වය. ඒ වගේම තමයි ඔයාලට තව විශේෂ දෙයක් කියන්න ඕනේ. මේ භූමිය අවට හරිම අපිරිසිදුයි. ඒ කියන්නේ මිනිස්සු කුණු කසල දාලා බෝතල් වීදුරු කටු දාලා තියෙනවා. ඔයාලට මම මේ වීඩියෝ කරලා තියෙනවා ඒ ටික. මම මේ නාන්න ගිය තැන දාලා තිබ්බ කුණු තමයි මේ තියෙන්නේ. ඉතින් එහෙම කරන්න එපා. ඇත්තටම මේක හරිම ලස්සන දිය ඇල්ලක්නේ. සංචාරකයන් ආකර්ෂණය කරන දිය ඇල්ලක් වුණාම මීට වඩා ලස්සනට තියෙන්න ඕනේ පරිසරය. ඉතින් මම කියන්නේ මේක බලන්න එන අපේ නංගිලා අයියලා අක්කලා මාමලා නැන්දලා හැමෝටම මම කියන්නේ අනේ කරුණා කරලා මේ දිය ඇල්ලට කිසිම දෙයක් දාන්න එපා. බියර් ටින් ඒ වගේම තමයි වීදුරු බෝතල් කටු ඒ දේවල් මෙතන දාලා කැලි කස්සල දාලා යන්න එපා. හරිම මට දුකයි මේ පරිසරය මේ වගේ දකිද්දි. ඒ වගේම මේ බෝපුරුවැල්ල බලනින සංචාරකයන්ගෙන් ටිකට්පත් අය කරනවා. සාමාන්‍යයෙන් එක්කෙනෙකුගෙන් රුපියල් 100ක වගේ මුදලක් තමයි අය කරන්නේ. මේක සමහරට ඉදිරියේදී වෙනස් වෙන්න පුළුවන්. මං කියන අද තත්ත්වේ. ඒ වගේම තමයි මේකෙදී පාකින් ෆී එකකුත් ගන්නවා වාහන නැවැත්වීමේ ගාස්තුවක්. මං හිතන්නේ ඒකත් රුපියල් 100ක් වගේ ගාස්තුවක් තමයි ගන්නෙ. ඉතින් එහෙම තමයි මේකේ විස්තරය. ඉතින් ඔයාලා බලන්න එනවනම් අනිවාර්යෙන් මතක් කරලා නාන්නත් ලෑස්ති වෙලා එන්න. හැබැයි හැමදාම මේකේ නාන්න පුළුවන් කාලගුණික තත්ත්වයක් නැහැ. අන්න එකත් මතක තියාගන්න ඕනේ. මේක ගොඩාක් වතුර සීතලයි. ගොඩාක්ම සීතලයි. ඉතින් ඒක නිසා ඇත්තටම නාන්න පුළුවන් හැකියාව තියෙන්නේ හොඳ කාලගුණයක් තිබ්බොත් පමණයි. ඉතින් අපි මේ බෝපුරුවැල්ලේ නාලා අපි කෑමකුත් කෑවෙත් නැහැ. අපි එහෙම්මම ආයෙ පිටත් වුණා ගෙදර යන්න. ඉතින් අපේ කාලගුණික තත්ත්වය මේ දවස්වල නම් හරිම රස්නේ. ඒක නිසා තමයි අපි හිතුවේ දිය ඇල්ලට නාන්න යන්න.
අපි ගියේ බෝබුරු දියැල්ල බලන්න නෙමෙයිනේ. අපි ගියේ නාන්න. ඉතින් ඒක නිසා අපි දියැල්ලට ගියේ නැහැ බලන්න. දියැල්ලට නම් තව කිලෝමීටරයක් වගේ යන්න තියෙන නිසා අපි නාලා අපි මේ ගෙදර ගියා. මේ බෝබුරු දියැල්ල ගත්තාම ඔයගලට මම කලින් කිව්වා වගේ මේක තමයි තියෙන පල්ලම දියැල්ල. ඒ වගේම තමයි මේ බෝබුරු දියැල්ල පියගැට පෙලක් වගේ කඩා හැලෙන නිසා තමයි ඒ කියන්නේ කුඩා දියැලි ගොඩකින් එකතු වෙලා තමයි මේ දියැල්ල තට්ටු ආකාරයට පල්ලහැට වැටෙන්නේ. ඉතින් ඒක තමයි මේකේ තියෙන සුවිශේෂත්වය. මේක ගොඩක් ලස්සන වෙන්නේ එන්නේ ඒක නිසා. ඒ වගේම තමයි මේ පැරණි මිනිස්සු මේ පැත්තේ ඉන්න පැරණි අය මේක පේරවැල්ල ඇල්ල කියලාත් හඳුන්වනවා. ඉතින් පේරවැල්ල ඇල්ල කිව්වහම අනිවාර්යයෙන්ම බෝබුරු ඇල්ල කියලා ඔයාලට මතක් වෙන්නත් ඕනේ. හැබැයි මේක හරිම කෙටි වීඩියෝ එකක්. මට හිතුණා ඔයලන්තක මේක ෂෙයා කරගත්තොත් හොඳයි කියලා. බෝබුරු ඇල්ලගෙන නොදන්න කරුණු කාරණා ඔයගොල්ලන්ට දැනගන්නත් ලැබෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. ඉතින් මගේ වීඩියෝ එක බලපුවාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ගිහිල්ලා එන්නම්. අපේ ගමේ තියෙන තව ලස්සන දේවල් වලට බලන්න පුළුවන් මාත් එක්ක එකතු වුණොත් දිගටම. ඉතින් මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා.